බඩ අඩු කරන්න ඩයට් එකක් විතරක් කරලා පුළුවන්ද? ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි මේක. ඔව් ඔයාට ඩයට් එකක් විතරක් ෆලෝ කරලා ඔයාගේ බොඩි එකේ ෆැට් එක එහෙම නැත්නම් බඩ අඩු කරන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. පළවෙනි දේ තමයි ඔයා ඩයට් එකක් කරනවා කියලා ඔයා ගොඩාක් ලොකු කැලරි ඩෙෆිසිට් එකකට යන්න එපා. ඒ කියන්නේ ගොඩාක් මීල්ස් ස්කිප් කරලා කෑම අඩු කරන්න යන්න එපා. එතකොට ඔයාට බඩගින්න දැනෙනවා වැඩි. ඒතර ඔයාට ඩයට් එකට ස්ට්‍රික්ට් වෙලා ඉන්න අමාරුයි. ඒත් එකම ආව ගොඩක් ඇද්දිලා යනවා වගේ ගතයටපත් වෙන්න පුළුවන්. ඒතර ඔයාට මේක වැඩිකල් කරන්න බෑ. ඒතර මේ බඩගින්න වැඩි වුණාම මේක ගිව් අප් කරලා දානවා. ඔක තමයි ප්‍රධානම දේ. ඒත් එක්ක මතක තියාගන්න ඕන දේ තමයි ඩෙෆිසිට් එකට යද්දී ඔයා සාමාන්‍යයෙන් තමන්ගේ ඩේලි කැලරි ඉන්ටේක් එකෙන් 10%ක 15ක වගේ පොඩි කැලරි ඩෙෆිසිට් එක කියන්නේ. කියන්නේ කැලරිස් 200ක් 250ක වගේ පොඩි කැලරි ඩෙෆිසිට් එකකින් ස්ටාර්ට් කරන්න. ඒ වගේම ඊළඟ දේ තමයි ඔයාට ජිම් එකට යන ටයිම් එක නැත්නම් ඔයාට වර්ක්අවුට්ස් කරන ටයිම් එක නැත්නම් ඔයා ඩේලි ස්ටෙප්ස් ගෝල් එකක් ඔයා තියාගන්න. ඔයාගේ ඩේලි ස්ටෙප්ස් කවුන්ට් එක සාමාන්‍යයෙන් ඔයා ස්ටෙප්ස් 8 10 10 10 අතර තියාගන්න. ඔයාට මේකට එක්ස්ට්‍රා ටයිම් එකක් වෙන් කරලා ඔයාට වෝක් එකකට යනවා ටයිම් එක නැත්නම් ඔයා මේක ගෙදර වුණත් කවර් කරන්න පුළුවන්. ඔයා ඔෆිස් එකේ ගොඩක් බිසි කෙනෙක් නම් ඔයාට ඔෆිස් කෝල් එකක ඉන්න ගමන් ඔයාලා ගෙදර සහලේ වුණත් නැත්නම් ඔෆිස් එකේ වුණත් ඔයාට හෙල්මට් ඇවිදින්න පුළුවන්. මේවා තමයි ස්ටෙප්ස්. ඔයා throughout the day steps 8000ක් 10000ක් කවර් කරන්න බෑ. ඒතර ඔයාට ඇඟට නොදැනීම කැලරිස් ප්‍රමාණයක් බර්න් වෙනවා. ඒතර ඔයාට ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ නැහැ. ඒකම ඔයා ෆැටිග් වෙන්නේ නැහැ. එතකොට ඔයාට cravings control කරගෙන ඔයාගේ ඩයට් එක හරියට කරගෙන යන්න පුළුවන්. ඒකම ප්‍රධාන දේ තමයි ඔයා ඕවර්වේට් කෙනෙක් නම් ඔයා ජොගින් කරන්න යන්න එපා. ඒතර ඔයා ඕවර්වේට් කෙනෙක් නම් ඔයා ජොගින් කරන්න ගියොත් ඔයාගේ නී ජොයින්ට්ස් වලට එහෙම තියෙන ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි. ඒත් එකම ඔයාව ඉක්මනට ෆැටිග් වෙන්න බලනවා. ඒත් එකම ඔයාට cravings control කරගන්න බැරි වෙනවා. ගොඩක් මහන්සි ඊට පස්සේ එක cravings එනවා. ඒතර ඔයාලා ඩයට් එකට ස්ට්‍රික්ට් වෙලා ඉන්න බැරි වෙනවා. ඉතින් මේ ස්ටෙප්ස් ටික කවර් කරන්න මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන ගමන් ඔයාට පුළුවන් ඔයාගේ බොඩි එකේ ඕවරෝල් ෆැට් එක අඩු කරගන්න. ෆැට් එක අඩු වෙද්දී ඔයාගේ බඩත් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒකන්ද මේ වීඩියෝ එක ෆලෝ කරලා සේව් කරලා තියාගන්න. ඒ වගේම තවත් මේ වගේ ටිප්ස් දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.